Hey everyone, welcome back to another vlog. කැම්පස් යන්නේ බදාදා නිසා මේ සතියේත් මම පටන් ගත්තේ ගෙදර ඉඳලා. නිවාඩු දවසකුත් තිබුණ නිසා අපි තීරණය කළා ගමේ යන්න. ඒ නිසා මම මේ කරන්නේ ගමේ අරන් යන්නත් එක්ක බනානා මෆින්ස් හදන එක. ගොඩක් හදන්නත් තිබුණ නිසා මේ වැඩේට පැයකට වඩා ගියා. කප් කේක් ලයිනර්ස් ගෙදර ඉවර වෙලා තිබුණ නිසා මේ විදිහට තමයි මම ට්‍රේ එක හදාගත්තේ. අඟහරුවාදා උදෙන්ම මං ගමේ යන්න ලෑස්ති වුණා. මේ ඉන්නේ ඉතින් ගමේ ගියපු ගමන් හම්බුණු මුල්ම යාළුවෝ ටික. හරිම අමාරුවෙන් තමයි මේගොල්ලන්ව එක තැනකට අරගෙන තියාගත්තේ. මං දැන් යන්නේ ගමේ ගියාම බලන්න ආසම තැනකට. ගමේ ගියාම නම් හැමදාම නමිනම් තියනවද බලන්න මං අමතක කරන්නේ නැහැ. ආපහු එන ගමන් මට සපත්තු දෙකක් ගන්න අපි කුරුණෑගල K+ එකට ගියා. මෙතන ඔප්ෂන්ස් ගොඩක් තියෙන නිසා මට ඉක්මනටම සපත්තු දෙකක් තෝරගන්න ලේසි වුණා. ඉතින් සීනියර් බැච් එකේ එක්සෑම් නිසා මේ වීක් එකෙත් අපිට ලෙක්චර්ස් ටිකයි තිබුණේ. ඉතින් ගෙදරින් ආපු ගමන්ම මං කෙලින්ම ගියේ ලෙක්චර් එකට. ඊළඟ ලෙක්චර් එක තිබුණ 2ට. ඒ නිසා කලින් වීක් එක තිබ්බ යාළුවෙක්ගේ බර්ත්ඩේ එක අපි අද සෙලිබ්‍රේට් කරන්න දාගත්තා.
කැම්පස් එකේදී සෙලිබ්‍රේට් කරන බර්ත්ඩේස් කියන්නේ කවදා හරි හැරිලා බලන්න පුළුවන් ලස්සනම මතක ටිකක්. ඉතින් බ්‍රහස්පතින්දා අපිට ලෙක්චර්ස් තිබුණේ හවස. ඒ නිසා මම මේ උදේම නැගිටලා කලින් තිබ්බ වැඩ වගේක් ඉවර කරන්නයි හදන්නේ. ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙන නිසා මං කලින්ම ලෙක්චර් එකට යන්න පිටත් වුණා. ඒ ලෙක්චර් එක ඉවර වෙලා අපි කාලෙකින් කොහෙවත් ගියෙම නැති නිසා මහරගම පිංචුන් අවුට්ලට් එකට ආවා. මේක මැංගෝ පොමලෝ සාගෝ එක. මේකට මම දෙනවා 10න් 10ක්. ඔයා කීයක් රේට් කරනවද? නෙට්නි ඔයා කීයක් රේට් කරනවද? මං ගත්තේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. මම මේකට දුන්නේ 10න් 6ක්. සිකුරාදා ලෙක්චර්ස් දවසක් වුණත් හදිසියෙන් බැරිලා තිබ්බ ලෙක්චර් එක කැන්සල් වුණා. ඉතින් උදේ ඉඳන්ම හොඳටම වහින නිසා මම මේ ලෑස්ති වෙන්නේ තේ එකකුත් හදාගෙන මගේ ඉතුරු වැඩ ටික කරන්න. හවස් වෙලා කැම්පස් එකට යනකොට අපේ ෆැකල්ටි එකේ ඉන්න ලෙක්චරර්ස්ලා දුන්න අයිස්ක්‍රීම් දන්සලා හම්බුණා. ගොඩක් කාලෙකින් වෙලාවක් ලැබුණ නිසා මං හිතුවා ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොතක් කියවන්න ගන්න. ඉතින් කැන්ටින් එකට ඇවිල්ලා යාළුවත් එක්ක දවල්ට කෑවට පස්සේ මං එතන ඉඳගෙනම වැඩ ටිකක් කරා. මේ වීකෙන්ඩ් එක ගෙදර යන්නේ නැති නිසා මං උයන්න ඕන බඩු ටිකක් ගන්න කීල්ස් එකට ගියා. ඉතින් මේක සෝෂල් මීඩියා වල වෛරල් ගිහිලා තිබ්බ නිසා මමත් හිතුවා try කරලා බලන්න. ඒක රත් වෙන අතරේ තමයි මම මේ ගෙනාව බඩු ටික අස් කරගන්නේ. ඉතින් මම සෙනසුරාදා කාමරේ පොඩ්ඩක් අස් කරා. ඊට පස්සේ දවල්ටයි රෑටයි එකට තමයි කෑම ඉව්වේ.
ඉතින් වැඩ ඔක්කොම ඉවරනාට පස්සේ මං ආයෙමත් හවස් වෙලා ලයිබ්‍රරි එකෙන් ගෙනාව පොත කියවන්න ගත්තා. ඉතින් එහෙනම් මේ vlog එකත් ඉවරයි. See you in the next vlog.